අපි මාර්ගගතව පිවිසිලා කොහොමද මේ තොරතුරු යාවත්කාලින කරන්නේ කියලා සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් අපිට දැන කියා ගන්නට අවස්ථාව තිබෙනවා. අපි ආරාධනා කරන්නේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ තොරතුරු තාක්ෂණ ප්‍රධානී විශ්නි සුන්දරරාජ් මහත්මියට ඔබ ආමන්ත්‍රණය කරමින් මේ පිළිබඳ තොරතුරු කියන්නට. අයිබෝවන් අද දවසේ මම පැහැදිලි කරන්න හදන්නේ මේ තොරතුරු යාවත්කාලීන නැත්නම් තොරතුරු මාර්ගගත ක්‍රමයට කොහොමද කරගන්නේ ඔන්ලයින් ක්‍රමයට කොහොමද මේක අප්ඩේට් කරගන්නේ කියන එකයි මම පැහැදිලි කරන්න යන්නේ. එතකොට ඔයාලා දැනටමත් දන්නවා 2023 වර්ෂයේදී සමාජ තොරතුරු ලේඛනයට ලියාපදිංචි වෙලා දැනටමත් ආධාර ලබන නොලබන පවුල් තමයි මේකට ඇතුළත් වෙන්නේ. එතකොට මේක කරන්න පුළුවන් ක්‍රම දෙකකට එකක් තමයි ඔන්ලයින් ක්‍රමයට අනිත් ක්‍රමය තමයි ඇප්ලිකේෂන් එකක් පුරවලා ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දීලා ඒ වැඩේ කරගන්නත් පුළුවන්. ඒතකොට මම දැන් මෙතන පැහැදිලි කරන්න හදන්නේ ඔන්ලයින් ක්‍රමයට කොහොමද මේක කරන්නේ කියන එක. ඔන්ලයින් ක්‍රමයට මේ වැඩේ කරනකොට නැත්නම් ඔන්ලයින් ක්‍රමයට මේක අප්ඩේට් කරනකොට අපිට අවශ්‍ය කරනවා HH අංකයක් නැත්නම් HH නම්බර් එකක් දීලා තියෙනවා මේ රෙජිස්ටර් වෙලා දැනටමත් සිස්ටම් එක ඇතුලේ සෝෂල් රෙජිස්ටර් ඇතුලේ රෙජිස්ටර් වෙලා ඉන්න හැමෝටම HH නම්බර් එකක් තියෙනවා. ඒ HH නම්බර් එක අවශ්‍ය වෙනවා මෙයාට ඔන්ලයින් ක්‍රමයට මේක කරනවා නම්. ඊට අමතරව ඔන්ලයින් ක්‍රමයේදී කරද්දී ෆෝන් නම්බර් එකක් අවශ්‍ය වෙනවා ඒක අප්ඩේට් කරගන්න. එතකොට කෝඩ් එකක් එනවා ෆෝන් එකට. ඒ කෝඩ් එක මතින් තමයි මේක ඉස්සරහට යන්න පුළුවන්. ඒ හින්දා ෆෝන් නම්බර් එකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව එයාගේ ඩෙන්ටිටි කාඩ්ස් ඒ කියන්නේ එයාලගේ පවුලේ 18ට වඩා වැඩියෙන් කවුරු හරි ඉන්නවා නම් එයාලගේ හැම කෙනෙක්ගෙම ජාතික හැඳුනුම්පත් අංක අවශ්‍ය වෙනවා. වෙබ්සයිට් එකක් තියෙනවා www.eservices.wbb.gov.lk කියලා. ඒකට තමයි අපි යන්න ඕනේ මේක ඔන්ලයින් ක්‍රමයට කරන්න. ඒ පිවිසුනාට පස්සේ එතනදී එන්ටර් කරන්න හම්බ වෙනවා HH නම්බර් එක. ඒ කියන්නේ ඒ පවුලට ඒ කියන්නේ දැනටමත් සෝෂල් රෙජිස්ටර් ඉන්න හැමෝටම මේ HH නම්බර් එක තියෙනවා. එයාලට පුළුවන් ඒ HH නම්බර් එක මෙතනදී එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ එයාලට කෝඩ් එකක් OTP නම්බර් එකක් එයාලගේ ලබා දීලා තියෙන ෆෝන් නම්බර් එකට එනවා. එතකොට ඒ ෆෝන් නම්බර් එකට ආපු කෝඩ් එක එන්ටර් කරලා ඉස්සරහට යන්න පුළුවන්. බැරි වෙලාවත් එයාලා ඒ කාලේ කියන්නේ 2023 දී තිබ්බ ෆෝන් නම්බර් එක නෙමෙයි නම් දැන් පාවිච්චි කරන්නේ. එයාලට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ ෆෝන් නම්බර් එක අප්ඩේට් කරගන්න. අප්ඩේට් කරාට පස්සේ මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලා ඇප්ලිකේෂන් එක දාන අවස්ථාවේදී 2023 දී ඇප්ලිකේෂන් එක දාන අවස්ථාවේදී එයාලට ෆෝන් නම්බර් එකක් තිබුණේ නැත්නම් ඒත් එයාලට දැන් ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ වැඩේ කරගන්න පුළුවන්. එයාලා ওই විදිහට ක්‍රමයට ලොග් වුණාට පස්සේ මේක ප්‍රොෆයිල් එකක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ ප්‍රොෆයිල් එක ඇතුලේ රීසර්ටිෆිකේෂන් කියන ටැබ් එක. එහෙම නැත්නම් තොරතුරු යථාභාත්කාලීන කරන ඔප්ෂන් එක තියෙනවා. ඒක එයාලා ප්‍රෙස් කරාම එයාලට පෙන්නනවා එයාලගේ තියෙන බේසික් ඩීටේල්ස් ටික. බේසික් තොරතුරු ටික පෙන්නනවා එතනදී. එතකොට පළමුවම එයාලා කරන්න ඕනේ එයාලගේ තොරතුරු නිවැරදි ඒ කියන්නේ එයාලා මේකට එකඟයි මේ තොරතුරු එකතු කරන එකට එකඟයි කියලා එයාලා ඩික්ලරේෂන් එකක් දෙන්න ඕනේ. ඊළඟට එයාලගේ දැනටමත් ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක දාන අවස්ථාවේදී එයාලගේ තිබුණ ඇඩ්‍රස් එක ලිපිනය පෙන්නනවා. ඒකෙදී එයාලගේ පළාත, ඩිස්ට්‍රික්ට් එක, ඩිවිෂන් එක, GN එක දක්වා පෙන්නනවා, ඇඩ්‍රස් එක දක්වා පෙන්නනවා. එතකොට මෙතනදී එයාලගේ ඇඩ්‍රස් එකේ කිසියම් මොනවා හරි වෙනසක් තියෙනවා නම් එයාලට පුළුවන් ඒ පවුලට පුළුවන් ඒ වෙනස මෙතනදී හදන්න. එතකොට මෙතනදී ඇඩ්‍රස් එකේ මොනවා හරි වෙනසක් තියෙනවා නම් අපි තොරතුරු වෙන මොනවත්ම එකතු කරන්නේ නැහැ. මොකද මේක ඒ කියන්නේ gedara මාරුණා කියන්නේ වෙන තැනකට ගියා කියන්නේ එයාට අනිවාර්යයෙන්ම නැවත සංකලනය කළ යුතු නිසා. එතකොට වෙන කිසිම තොරතුරක් එකතු කරන්නේ නැහැ ඇඩ්‍රස් එකේ වෙනසක් තියෙනවා නම්. ඊට පස්සේ ඇඩ්‍රස් එකෙන් පස්සේ අපි පෙන්නනවා එයා අයදුම් කරන වෙලාවේදී එයාගේ පවුලේ හිටපු සමාජිකයන්ගේ තොරතුරු.
එතකොට මෙතනදී එයාලගේ පවුලේ ඉන්න හැමෝගෙම තොරතුරු ඒ කියන්නේ එයාලගේ නමයි උපන් දිනයයි ගැහැණුද පිරිමිද කියන එකයි NIC ජාතික හැඳුනුම්පත් නම්බර් එකයි පෙන්නනවා. එතනදී පුළුවන් අලුතෙන් සමාජිකයන් ඇතුළත් වෙලා ඉන්නවා නම් නැත්නම් අයින් වෙලා ඉන්නවා නම් ඒ පවුලේ එයාලට පුළුවන් ඒ විදිහට ඒක වෙනස් කරගන්න. එතකොට අර කලින් ඇඩ්‍රස් එකේදී වගේම ලිපිනේදී වගේම පවුලේ සමාජිකයන්ගේ වෙනසක් තියෙනවා නම් ඒත් අපි ඉස්සරහට කියන්නේ පවුලේ අලුතෙන් ආපු සමාජිකයන්ගේ නැත්නම් අයින් වෙච්ච සමාජිකයන් තොරතුරු අරගෙන එතනින් අපි ඒක නවත්තනවා. ඉස්සරහට තොරතුරු අහන්නේ නැහැ. මොකද ඒකත් නැවත සංගණනයට යන්න ඕන නිසා. ඊට පස්සේ අපි එයාගේ සාමාන්‍යයෙන් තියෙන තොරතුරු ටික පෙන්නනවා. ඒකේ තියෙනවා එයාගේ බැංකු තොරතුරු එතකොට සමෘද්ධිය හම්බෙලා තියෙනවා නම් ඒ වගේ තොරතුරු පෙන්නනවා. ඊට අමතරව එයාගේ වත්කම් වල තොරතුරු පෙන්නනවා. ඊට පස්සේ ආදායම සහ වියදම පෙන්නනවා. එතකොට ආදායම සහ වියදම කොච්චරද කියන ඒවා එයා එන්ටර් කරන්න ඕනේ වෙන වෙනම කැටගරිස් විදිහට. ඊට පස්සේ නිවාසවල තොරතුරු පෙන්නනවා. ඊට පස්සේ සමාජිකයන් කී දෙනෙක් ඉන්නවද? ඒ හැම සමාජිකයන්ගෙම තනි තොරතුරු පෙන්නනවා. එතකොට ඒ තොරතුරු හැම දෙයක්ම එයා බලලා ඒවයි වෙනස්කමක් තියෙනවා නම් ඒ වෙනස්කම් ටික හදලා ඒ ටික ඒ විදිහට අප්ඩේට් කරන්න ඕනේ.